අමුතු චිත්තයක් තියෙනවා සර් මේ වගේ කොටස් ඉගෙන ගන්නවට වැඩිය නිවන් දකින්න එක හොඳ නැද්ද? නිවන කියන එක ගන්න පුළුවන්ද කියලා. අම්මෝ. හොඳයි ඉතින්. ඒක හොඳ දෙයක්. මේ වගේ අමාරු කොටස් ඉගෙන ගන්න නැතුව මේ වගේ සංකීර්ණ තැන් වලට එන්න නැතුව නිවන් දකින්නව නම් හොඳයි. හැබැයි කේස් එක තියෙන්නේ නිවන් දැක්කොත් ආය ඔයා ඉපදෙන්න නැතුව යනවා. ආය ඔයා ඉපදෙන්නේ නැහැ කියන්නේ ආය ඔයාට තුවාල වෙන්නේ නැහැ. ඔයාගේ හිත රිදෙන්නේ නැහැ. හිත කැඩෙන්නේ නැහැ. කවුරුවත් දාලා යන්නේ නැහැ. දුවට තියෙන ප්‍රශ්නේ. කවුරුවත් දාලා යන්නේ නැහැ. ආයේ ඉස්කෝලේ යන්න ඕනේ. ආයේ පන්ති යන්න ඕනේ, ඉගෙන ගන්න ඕනේ. නිවන් දකින්න එක ප්‍රායෝගිකව කරන්න පුළුවන් දෙයක්ද? පුළුවන්. පුළුවන්. අමාරු ඇති හැබැයි කරන්න පුළුවන්. මොකක්ද දන්නවද නිවනේදී වෙන්නේ? මම මේ චිට් එක අහලා තියෙන හින්දා මේව ඉතින් කියන්නත් බෑ පුතේ මේව සමාධිගත වුණාම ඊට පස්සේ පන්ති වල බණ කතා කියනවා කියලා ඉවරලා එක එක අපේ රටේ ඉන්න බුද්ධිගෝචර પરම්පරාව මේවට බයින හින්දා එයාලා ඒවට පව් පුරව ගන්න හින්දාත් මේ වගේ කියන්නත් බෑ. අර ඇහුවට පස්සේ නිකන් නොකිය ඉන්නත් බෑ. ඒක හොඳ තරකයක්. නිවන් දකින එක හොඳයි. ඔයා දැන් අවුරුදු කීයක් ඉපදුනාද? මේ වෙද්දි ඔයාට වයස අවුරුදු 16යි. මේ වෙද්දි ඔයා මේ මහ පොළොව තුල ඉපදිච්ච අලුත්ම ළමයෙක් නෙමෙයි. ඔයා ගිය ආත්මෙ ඉපදුනා. ඊට කලින් ආත්මෙ ඉපදුනා. ඊට කලින් ආත්මෙ පෙරේතෙක් වෙලා ඉපදෙන්න ඇති. ඊට කලින් පාර එළුවෙක් වෙලා ඉපදිලා බෙල්ලට කොටලා මැරෙන්න ඇති. නෑ කියන්න බෑ. ඔයා මේ වෙද්දි ආත්ම 85 කෝටි 73 ලක්ෂ 482 අසංඛ්‍ය ප්‍රමාණයක් ඉපදිපදි ඇවිල්ලා තියෙනවනේ. ඔය ඉපදිච්ච වාරවල ඔයාලා හරකෙක් වෙලා පොරෝපාලවල් කාලා මැරෙන්න ඇති. බල්ලෙක් වෙලා ගුටි කාලා මැරෙන්න ඇති. සතෙක් වෙලා වාහන වලට හැප්පිලා චප්ප වෙලා මැරෙන්න ඇති. මේ වගේ අප්‍රමාණ වාර මැරුණනේ. දැන් මේ ආත්මේ මිනිස්සෙක් වෙලා ඉවරලා දුක් විඳ ඉගෙනගෙන ලබනාත්මේ ආයත් ඉපදුනා කියනවා. ආයත් එකේ ඉඳන් ඉගෙන ගන්න ඕනේ මේ ප්‍රකාශ විද්‍යාව තියෙනවා එතකොට. මේවා මතකෙ ඉන්නේ ලබනාත්මේ ආයත් මුල් ඉඳන් ඉගෙන ගන්නවා. ඒතකොට ටියුෂන් ගුරුවරු ඒවට වෙනම සල්ලි ගන්නවා. ගිය ආත්මේ ඉගෙන ගත්තා කියලා සල්ලි ගන්න නැතුව ඉන්නේ. ඊළඟ ආත්මේ සල්ලි ගන්නවා. ඉතින් ඔක වෙන්නේ බබෝ අපි දැන් මැරුණා කියන්නේ. අපි මැරුණාම අපේ ඇඟ ඇතුළේ තියෙනවනේ විඥාණය. ওই විඥාණය තියෙන්නේ අපේ කොතනද හිත තියෙන්නේ? විද්‍යාඥයෝ කියනවා හිත පිහිටන්නේ මොළය මත කියලා. සමහරු කියනවා හිත පිහිටන්නේ පපුව ඇතුළේ කියලා. දේහය පුරාම හිත විඥාණය දුවද්දී මමත් විශ්වාස කරන දෙයක් තමයි විඥාණය පිහිටන්නේ හිත පිහිටන්නේ පපුවේ කියන එක. ඒකනේ හිතට දුකක් දැනුණාම හිතන්නකෝ මාත් එක්ක හොඳට මැසේජ් කරගෙන ඉන්න මගේ යාළුවෙක් ඉන්නවා හිතවත්ම මාත් එක්ක මාර ෆිට් යා මාර ළඟින් ඉන්න කෙනෙක් හදිස්සියම මෙයා මට රිප්ලයි කරන නවත්තලා කියනවා මේ මම වත් එක්ක මේ කතා බහ කරගෙන නවත්තන්නම් මොකද මට අලුත් පිරිමි ළමෙක් හම්බුණා මම එයා කැමති නැහැ වත් එක්ක මැසේජ් කරනවා මම අදින් පස්සේ ඔයාලට මැසේජ් කරන්නේ නැහැ කියනවා. එතකොට මම හිත රිදෙනවා. ගැස්ම වැඩි වෙන්නේ මොලේද පපුවේද? මගේ කකුලේ සර් අයන මීමස් මොරේ වෙන්නේ නැති. ගැස්ම වැඩි වෙන්නේ පපුවේ. දැවිල්ලක් වේදනාවක් දැනෙන්නේ පපුවේ. සාමාන්‍යයෙන් ওই විඥානය කියන එක මම විශ්වාස කරන එක කවුරුවක් කේන්ති ගන්න එපා. මම විශ්වාස කරනවා මේකත් පපුව ආශ්‍රිතව තියෙන දෙයක් වෙන්නේ නැති කියලා ශක්තියක් කියලා. මැරෙද්දි වෙන්නේ ඔයා මැරණවත් එක්කම මේ කියන විඥානය මෙතනින් ශනිකව ගිහිල්ලා උරලා තව තැනකට රිංගනවා. එතන ඔයා ඉඳලා ආත්ම ගානක් අවුරුදු ගානක් ඉඳලා මැරුණාට පස්සේ ඒ විඥානේ තව තැනකට එනවා. සමහරක් වෙලාවට මේ බැල්ලියෙක්ගේ ගර්භාෂයකට යන්න පුළුවන්. සමහරක් වෙලාවට බූරුවෙක්ගේ ගර්භාෂයකට යන්න පුළුවන්. බෞද්ධ ඔයා සමහරක් වෙලාවට ඊළඟාත්මේ මුස්ලිම් බඩකට යන්න පුළුවන්. මුස්ලිම් ඔයා ලබනාත්මේ කතෝලික බඩකට යන්න පුළුවන්. කතෝලික කෙනෙක් ඊළඟාත්මේ ගිහලා බර්ගර් වෙන්න පුළුවන්. එතකොට මචං අපිට જાතියක් කියලා කන්නේ නැහනේ. සමහරක් වෙලාවට උසස් කුලයේ කෙනෙක් ලබනාත්මේ ගිහලා පහත් කුලයකට වැටෙන්න පුළුවන්. සමහරක් වෙලාවට මනුස්ස කුලයක ගිහලා ලබනාත්මේ 4 5ට වැටෙන්න පුළුවන්. අපි එහෙම ඉඳලා තියෙනවේ මතක නැති වුණාට එහෙම ඉඳලා තියෙනවා. තව ආත්ම බිලියන ගණක් ඔයා විඳෝ දුක් විඳින්න තියෙනවා. එළඹෙන ආත්ම මේ පන්ති ඇති හරක් වෙලා ඉවරලා බෙල්ල කපාගෙන මැරලා ළමයි මෙතන ඇති. එසේ නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙමයි ඇති. ලබන ආත්මේ ස්ත්‍රියකගේ කුණු වෙලා යන එකක් ඇතුලේ පණුවෙක් වෙලා ඉපදෙන දරුවෙක් මෙතන ඉන්න පුළුවන්. නෑ කියන්න බෑ. සමහර විටේ මම වෙන්න පුළුවන්. පැටියෝ යම් කෙනෙක්ගේ විඥානේ මෙහෙම තවතනකට රිංග යනවා. ගිහිල්ලා දුක් විඳෝ යනවා. මේක ඔයාලා චූටි හින්දා තේරෙන්නේ නැහැ. මේ අහපු ප්‍රශ්නෙට මම උත්තරේ දෙන්නම්. මෙහෙම ගිහිල්ලා එක තැනකදී මෙන්න මේ විඥානය කියන එක
තව තැනකට යන එක නතර කරලා මේ විඥාණය නැති කරවලා ගන්න පුළුවන්. ඕක තමයි නිවන් දකින්නවා කියලා කියන්නේ. ඕක නිවන ප්‍රායෝගිකව කරන්න පුළුවන්. මෙහෙම කරන්න නම් try කරලා බලන්න. මෙහෙම කරන්න නම් ඔයා මේ විඥාණය තව තැනකට යන්නේ ඔයාගේ හිතේ තියෙන විවිධ ආශාවන් හින්දා. ඔන්න ඔය ආස කරන එක නැවැත්තුවොත් විඥාණයට ඊළඟට රිංග ගන්න තැනක් නැති වෙනවා. එතනින් විඥාණය නැති වෙලා යනවා. ආපහු ඔයා ඉපදෙන්නේ. එතකොට ඔයා කියන කෙනා එතනින්ම අපි ඒකට කියන්නේ මොකද්ද මේ? පිරිනිවන් පානවා. අපවත්‍රෝණ මේ පිරිනිවන් පානවා. එතනින් පිරිනිවි යනවා කියන්නේ මොකද්ද? විඥාණය නිකම්ම නිවිලා යනවා. ආපහු හරියට පහනකට පුග්ගල පිම්බාම දැල්ල නිමෙන්නේ. දැල්ල යන්නේ නැහැ අල්ලපු ගෙදරට. අන්නේ දැල්ල නිවෙනවා වගේ වෙනවා. ආයෙ ඉපදෙන්නේ, ආයෙ තුවාල වෙන්නේ, වේදනාව විඳින්නේ, කිසිම දෙයක් වෙන්නේ ඒ කෙනා ආයෙ ඉපදීමක් නැතුව වෙනවා. දැන් අපි ඔන්නේ දැන් හිතනව නේද? ඔන්නේ එතකොට ඉතින් කන්න බොණ්ඩත් නැති වෙනවනේ. ඔන්නේ එතකොට ලබනාත්මේ ආතල් ගන්න බෑනේ. බයික් පදින්න බෑද ලබනාත්මේ? උඹ නිවන් දකින්නේ නැහැ පුතේ. ඇයි ඒ? ආසාවක් තියෙනවනේ නිවන් දකින්නේ නැහැ. ඔක ඔය ආගම දන්න දරුවෝ දන්නවා ඔක. නම් තියෙනවනේ ඔයාලට. ඒ ආසාවල් සියල්ල නැති කරුවා නම් ආයෙ ඉපදීමක් නැහැ. ආයෙ ඉගෙන ගන්න ඕනේ නැහැ. අම්මෝ එතනින් ඒක ඉවරයි. ඕක තමයි නිවන්. ප්‍රායෝගිකව කරන්න පුළුවන් දෙයක්. පුළුවන් නම් ලොකු වෙච්ච කාලෙක උත්සාහ කරලා බලන්න. වටින දෙයක්. වටිනවා කියන්නේ ලෝකේ තියෙන වටිනම දේ. මේක බෞද්ධ කියලා නෑ. කතෝලිකද මුස්ලිම්ද ඕන කෙනෙක්ට මේ තත්ත්වෙට එන්න පුළුවන්. හරි. ඔබේ ප්‍රශ්නෙට උත්තරේ ලැබුණාද පුතේ? එහෙම ඉතින් ආසාව නැති කරවන්න බෑ. ආසාවල් නැති වෙන එක නැති කරවන්න බෑ. ඇයි ඒ? ඔයාලා කොහොමද ආස කරන දේවල් තියෙනවා. ඒ දේවල් නැති කරවන්න බෑ. බිස්නස් කරන කෙනෙක් මේක කරන්න පුළුවන්. කසාද බඳ කෙනෙක්ට මේක කරන්න පුළුවන්ද? පුළුවන්. කරන්න පුළුවන්. ඔයාලා දන්නවද ඔය ආගම් වල එහෙම කියනවනේ එක එක විවාහ වෙලා දරුවෝ හදපු කට්ටිය පවා නිවන් දැක්ක කතා. එහෙම කරන්න පුළුවන්. හැම දෙයකටම තියෙන ආසාව පුළුවන් නම් නැති කරන්න. දැන් ඔයා හිතනෝනේ මම එහෙනම් අද ඉඳන් ආසාව නැති කරනවා. ආසාව නැති කරනවා කියලා හිතුවට පුතේ ගෙදර ජුජුස් දැක්කහම මල්ලිට ගෙනාව ජුජුස් ටික එකක් දීපන්කෝ. එහෙම බෑ උගේ එක හොරෙන් උස්සනවා. ඒ කියන්නේ ආසාවක් තියෙනවා. මන්ස සියල්ලටම තියෙන ආසාව නැති කරනවා. හැබැයි දෝනි විතරයි මගේ ආසාව. එහෙනම් ඒ ගෑනු කෙනෙක් ගැන ආසාවෙන් ලබනාම්මේ ගෑනු කෙනෙක්ගේ දේහයක ඉන්න පටිපණුවෙක් කියලා ඉපදෙනවා. එතකොට දෝනිගේ බඩ ඇතුලේ. එයාත් කවදාවත් එයා දාලා යන්නේ නැහැ. එතකොට පටිපණුවයි දෝනි දෙන්නම බඩ ඇතුලේ ඉන්නවා. සමහර කලාව ලබනාම්මේ වෙන කෙනෙක්ව බැන්දත් ඔයා එයාගේ ඇතුලේ ඉන්නවා. ළමයින්ට පුදුමාකාර ප්‍රශ්න එනවා මේ වගේ පාඩම් වලට යද්දි. දැන් අපි එනවා වැඩකට. දැන්